ඉතින් ඔයාලත් සත්තුන්ට හෑන්ඩ් ෆීඩ් කරද්දී එන්න පුළුවන් ගැටලුවක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හිතුවේ. මේ ඉන්නේ අපෙන් ගෙනිච්ච කොකටේල් පැටියෙක්. එයාට ෆීඩ් කරන්න යනකොට සිලින්ඩරයට ගහලා තිබ්බ ටියුබ් කෑල්ල ගැලවිලා එයාගේ කට ඇතුළට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට ඔය වීඩියෝ එකේ පේනවා ඇති. ඇඟ ඇතුලේ අපිට ක්‍රොප් එකේ එයාගේ ටියුබ් කෑල්ල තියෙනවා පේනවා සතාගේ බලද්දි. ඉතින් අන්න ඒ වගේ දෙයක් හදිස්සියේ හරි වුණොත් ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලා සතාට ට්‍රීට් කරගන්න බය නැත්නම් විතරක් මෙහෙම try කරලා බලන්න. එහෙම නැත්නම් කරන්න යන්න එපා. මොකද ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ওই වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට අපි කොහොමද සතාට ට්‍රීට් කරන්න කියලා. ඉතින් හිමීට සතාව අල්ලලා අපිට සතාගේ ක්‍රොප් එක හරියෙන් අල්ලනකොට බටේ තියෙන අතට අහු වෙනවා. ඉතින් අන්න එහෙම හිමීට බටේ කෙලවර අරගෙන හිමීට අපි කටපැත්තට උඩට උස්සලා හිමීට සතාට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න බටේ හිමීට උඩට උස්සලා කටින්ම එළියට ගන්න ඕනේ. ඉතින් මේක පරිස්සමෙන් කරගන්න ඕනේ වැඩක්. එහෙම නැත්නම් සතාට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. මොකද චූටි පැටවු නිසා. ඉතින් ඔයාලා සතාට බය නැතුව ට්‍රීට් කරගන්න පුළුවන් නම් මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. ඉතින් එහෙම නැත්නම් බයයි නම් පළපුරුද්දක් තියෙන කෙනෙක්ට සතාව පෙන්නලා කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එහෙම නැත්නම් සතාට ඩැමේජ් එකක් වෙලා සතා මැරෙන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලට ওই පේන විදිහට හිමීට සතාගේ බෙල්ල හරියෙන් අපිට ටියුබ් එක අහු වෙනවා. ඉතින් මේ විදිහට ටියුබ් එක අල්ලලා හිමීට ටික උඩට ගන්න ඕනේ. ඉතින් එතකොට අපිට කටෙන්ම හිමීට ටියුබ් කෑල්ල එළියට ගන්න පුළුවන්. ඉතින් මේක ටිකක් ඉවසීමෙන් කරගන්න ඕනේ වැඩක්. ඉතින් එහෙම නැත්නම් අපිට ටියුබ් එක ගන්න ටිකක් අමාරුයි. මොකද මේ සතා දඟලනවා. ඉතින් ඒක සාමාන්‍යයි. මොකද එයාටත් පොඩි අමාරු ගතියක් තියෙනවා. ඉතින් මේ දේ කරනකොට ඉතින් ඔයාලට ඔය පේනවා ඇති කෑම උනත් තියෙන කෑම එළියට එන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයි. ඉතින් මේ විදිහට අපි හිමීට ටික ටියුබ් එක එළියට ගන්න ඕනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහොමද මේ විදිහට වුණාම ටියුබ් එක එළියට ගන්න කියලා. ඉතින් මම හිතනවා මේ වගේ දේවල් හෑන්ඩ් ෆීඩ් කරන අයට ගොඩක් වෙලාවට වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් හදිස්සියේ ඔයාලට මේ විදිහට හිමීට සතාට ට්‍රීට් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් වෙට් කෙනෙක් වගේ ළඟට ගෙනියලා ඔපරේට් කරලා තමයි ගන්න වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පේනවා ඇති සතාට කිසිම ඩැමේජ් එකක් නැතුව ටියුබ් එක එළියට ගත්තා. ඉතින් ඔය ඉන්නේ පැටියා. ඉතින් සාමාන්‍ය විදිහටම දැන් ඉන්නවා. ඉතින් දැන් නම් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. මොකද එයාට පොඩ්ඩක් හිරිහැර වුණ හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට සතා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට හෑන්ඩ් ෆීඩ් කරද්දි ගැටලුවක් ආවොත් උදව්වක් වෙයි කියලා. ඉතින් එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැම කෙනෙක්ටම සුබ දවසක්.